සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ මගේ පළවෙනි වීඩියෝ එක බලලා කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලුවේ නැති කෙනෙක් නම් මුලින් බලලා එන්න. සන්රයිස් එක බලන්න හිතාගෙන හිටියත් ඒ දවසේ කඳ වටේම මීදුමෙන් වැහිලා තිබ්බේ. ඔය වෙද්දි වෙලාව මට මතක විදියට 7යි ගානක්. ඒ වෙද්දිත් බලන්නක තියෙන මීදුම වගේම තමයි සීතල. ඒ වෙලාව නම් හරිම සීතලයි. රැට ඊට වැඩිය සීතලයි. ඉතින් ඔයාලා කැම්පින් එනවනම් අනිවාර්යෙන් සීතලෙන් බේරෙන්න ඕන දේවල් නම් අරගෙනම එන්න. ඔයාලත් බලන්නකෝ උදේට වටපිටාව පෙනුන විදිහ. ඉතින් කන්ද මුදුනට වෙලා වටපිටාවේ ලස්සන බල ඔන්න ඔහොම ටික වෙලාවක් අපි හිටියා. දවස් දෙක ලැබපු ලස්සනම ලස්සන අත්දැකීම් මේ වගේ පුංචි වීඩියෝ එකට ඇඩ් කරන්න නම් ඇත්තටම හරිම අමාරුයි. ඒත් මට ලස්සනට කැප්චර් කරගන්න පුළුවන් වුණ ලස්සන අවස්ථාවල් එක්ක තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මං හිතනවා මට ඒ වෙලාවේ දැනුනේ හැඟීමම ඔයාලට මේ වීඩියෝ එක බලද්දි පොඩ්ඩක්ම හරි දැනෙනවා ඇති කියලා. ඔහොම ටික වෙලාවක් වටපිටාවේ ලස්සන බල ඉඳලා අපි උදේට කිරි තේ එකක් හැදුවා. තේ එකත් බීලා ඊට පස්සේ ටෙන්ට් එක අකුලලා අපි පහළට යන්න පිටත් වුණා. බලන්නකෝ ඊයේ රෑ ඔතන පහළ කට්ටියක් කැම්පින් කරලා තිබ්බා. මං අර කලින් වීඩියෝ එකේදී කිව්වේ එතනත් කැම්පින් කරන්න පුළුවන් කියලා. ඔයාලට පේනා නේද? දැන් දෙකම කැම්පින් කරලා තියෙනවා. ඉතින් අපි ඔහොම ආයෙත් හෙමීට කන්දෙන් පහළටම එන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ නම් ටිකක් සීතලයි. බලන්නකෝ ඇත්තටම මේ වගේ ලස්සන කොළපාට ලෝකෙක අතර මං එන්න මං හරි කැමතියි. ඇත්තට මේක හරිම නිදහස්. ඉතින් අපි හරිත කන්දට ආයුබෝවන් කියලා ආයෙමත් කැම්පින් එකක් කරන්න හිතාගෙනම ඔන්න ඔහොම පයින්ම ඩයගමට එන්න පිටත් වුණා. ඩයගමට එන අතරමඟ තිබ්බ ලස්සන තැන්වල වීඩියෝස් තමා මං ඔය දාලා තියෙන්නේ. බලන්නකෝ ඔයාලත් හරිම ලස්සනයි නේද? අනිවාර්යෙන් මේ කැම්පින් ගියපු කෙනෙක් නම් මේ තැන් මතක ඇති කියලාත් මං හිතනවා. බලන්නකෝ ලස්සන පරිසරෙත් එක්ක එතන තියෙන ලස්සන පුංචි ගෙදර. ලස්සන දොරපාලවල් මල් කැලේ මැද්දෙන් අපි ඔන්න ඔහොම ගමන හෙමීට ගියා. ඔන්න ඊට පස්සේ අපි ආවා තේවත්තක් මැද්දට. බලන්නකෝ ඒ ටිකෙත් ලස්සන. ඇත්තම කියනවා නම් ලංකාව කොච්චර ලස්සන රටක්ද කියන හැඟීම මට දැනෙන්නේ මෙන්න මේ වගේ තැන්වල.
ලංකාවේ මොන විදිහට මොන ආර්ථික ප්‍රශ්න මොනව තිබ්බත් ඇත්තටම ස්වභාව සෞන්දර්යත්වය අතින් ඉහළම තැනක් තියෙන රට ලංකාව වුණ එක ගැන මට හරිම ආඩම්බරයි. මට හරිම සතුටුයි ඒ වගේ රටක මෙන්න මෙහෙම නිදහසේ ඇවිදින්න ලැබුණ එක ගැන. ඉතින් මේ අත්දැකීම ගන්න කැමති ගොඩක් අය ඉන්නවා කියන්නත් මම දන්නවා. ඇත්තටම ඔයාලට නිදහසක් ලැබුණු වෙලාවට මේ පරිසරය විඳින්න යන්න. මට ඉල්ලන්න තියෙන එකම දේ ඒක. ඉතින් ළමයි බලන්නකො අපිට හම්බෙලා තියෙන ආගන්තුක සත්කාරත්. ළමයි ඔන්න බලන්න දැන් නම් හරිම ලස්සන දර්ශනයක් බලන්න තමයි ඔයාලා මේ යන්නේ. ඇත්තටම මේ තැන හරිම ලස්සනට පිළිවෙලට හදපු තේවත්ත. දැන් නම් ගමන ඉවර වෙන්න ළඟයි. බලන්නකෝ සබාදාම අපිට පෙන්නපු ලස්සන දර්ශනයේ. ඉතින් හරිම සතුටුයි මේ ගමන ගැන. අපි ඔතනින් තමයි ට්‍රේල් එක නතර කරේ. ඊට පස්සේ මෙතනින් බස් එක්ක අපි ගියා හැටන් වලට. ලස්සන මතක ගොඩක් එකතු වුණු ගමනක් මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් මම නවත්තන්න. බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නකෝ. ලස්සන වීඩියෝ ඉස්සරහටත් අරන් එන්නම්.